ඔයාත් ඉතින් ඔයාගේ ෆෝන් එක නිකන් උඩ පහළ යලා ඉන්නවද? ඔයාගේ ෆෝන් එකෙන් සල්ලි හොයන විදියක් ඔයා තාම දන්නේ නැද්ද? ඉතින් අද ඔයා මේ බලන්න ඔයාට හරියනම වීඩියෝ එක. ඉතින් යාළුවනේ ඔයාලට මේකට ඕන ඔයාගේ ෆෝන් එකයි ඩේටා පොඩ්ඩක් තිබ්බම හොඳටම ඇති. අද ඉතින් ඔයාලට මම කියලා දෙන්න යන්නේ අකුරු 5ක කෝඩ් ටයිප් කරලා පොඩි වෙලාවකින් ඩොලර්ස් earn කරන විදිය. ඉතින් සමහරවල් නම් ඔයාලට මේ සයිට් එකේ link එක දෙන්න සල්ලි කරනවා. ඉතින් ඔයාලා එහෙම කරන්න ඕන නම් මම සල්ලි දීලා වෙන ඔයාලට මේක ෆ්‍රී දෙනවා. මම ඔයාලගෙන් ඉල්ලන්නේ මගේ මේ YouTube channel එක subscribe කරලා දෙන්න කියලා විතරයි. එහෙනම් ඉතින් අපි තවත් වැඩි කතා නැතුව වීඩියෝ එකට ගිහිල්ලා බලමු මම මේ කියන සයිට් එකෙන් කොහොමද earn කරන්නේ කියලා. ඉතින් ඔන්න අදත් ආදරෙන් පිළිගන්නවා කවිස ටෙක්නික් channel එකෙන් කියන තවත් තීමනේ වීඩියෝ එකකට. ඉතින් ඔයාලා දැනටමත් දන්නවා අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න හදන දේ ගැන. ඉතින් ඔයාලට මේ සයිට් එකේ ඔයාලා ටයිප් කරන එක කෝඩ් එකට $0.730ක් දෙනවා. ඉතින් ඔයාලා කෝඩ් 30ක් ටයිප් කරගත්තොත් ඔයාලට $10ක් නිකම්ම හොයාගන්න පුළුවන් ලේසියෙන් පොඩි වෙලාවකින්. ඉතින් විශේෂම දේ තමයි ඔයාලට මේ සයිට් එකෙන් හොයන සල්ලි ඔයාලගේ ලංකාවේ බැංකුවටම ඉක්මනින්ම ගන්න පුළුවන්. ඉතින් දැන් ඔයාලා හිතනවා ඇති මේ පොඩි කෝඩ් එකකට මෙච්චර ඩොලර් ප්‍රමාණයක් ඔයාලා මේ සයිට් එකෙන් ගෙවන්නේ ඇයි කියලා. ඉතින් අපි කෝඩ්ස් ටයිප් කරද්දී එයාලගෙන් ඇඩ්ස් ප්ලේ වෙනවා. ඒවට එයාලට ඩොලර්ස් හම්බෙනවා. ඒ ඩොලර්ස් හම්බෙන ප්‍රමාණයෙන් අපිට පොඩි කොටසක් තමයි මේ කෝඩ්ස් වලට දෙන්නේ. එහෙනම් ඉතින් අපි දැන් වීඩියෝ එකට ගිහින් බලමු කොහොමද මේ සයිට් එකෙන් ඩොලර්ස් earn කරන්නේ කියලා. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා දැන් මේ පහත තියෙන ලයික් බටන් එක ප්‍රෙස් කරලා දාන්න වීඩියෝ ලයික් කිය. එහෙනම් ඉතින් අපි දැන් යමු වීඩියෝ එකට. ඔයාලට මේ සයිට් එකේ link එක මම පහළ description එකේ දාලා තියන්නම්. ඔයාලට ඉතින් ඒ link එකෙන් ආවට පස්සේ ඔයාලට මේ විදිහට මේ සයිට් එකේ ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන්. ඔයාලට ඉතින් මෙහෙම ටික පහළට ගියාට පස්සේ මෙතන තියෙනවා skip කියලා බටන් එක. ඒක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාලට මේ විදිහට load වෙනවා බලා ගන්න පුළුවන්. ඔයාලට ඊට පස්සේ load වුණාට පස්සේ මේ විදිහට ඇඩ් එකක් බලා ගන්න පුළුවන්. මෙතන සියල්ල පිළිගන්න කියලා දෙක දෙන්න. ඊට පස්සේ මෙතන කතරේ දෙන්න. දීලා මෙතන එක සැරයක් බැක් වෙන්න. දුන්න පස්සේ ආයෙ මෙතන new task කියන එක දෙන්න. හරි ඊට පස්සේ අපිට මේ විදිහට තියෙනවා අපේ කෝඩ් එක මෙතන උඩින් ඇවිල්ලා තියෙනවා. ඒ කෝඩ් එකක් මෙතන ටයිප් කරගන්න ඕන. මතක තියාගන්න මේක ඔයා කැප්ස් ලොක් කරලා ටයිප් කරගන්න. මෙතන මේකේ කැපිටල් තියෙන නිසා අපි මෙතන සිම්පල් ගාලා හරියන්නේ නැහැ. ඉතින් මේ විදිහට මම මේ කෝඩ් එක ටයිප් කරගන්නවා. කෝඩ් එක ටයිප් කරලා මෙතන මේ සබ්මිට් කියලා බටන් එක තියෙනවා. ඒකට එහා පැත්තෙන් ඒක ක්ලික් කරන්න. හරි ඉතින් ඒක ක්ලික් කරාට පස්සේ අපිට මෙතන අපේ ඒ කෝඩ් එක ටයිප් කරපු එකේ $0.730 අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. $10ක දුරට පස්සේ මේක විත්ඩ්‍රෝ එක ගන්නත් පුළුවන්. ඉතින් ඔයා මේ විදිහට මේකේ කෝඩ් ටයිප් කරලා මේක කරා. ඉතින් ඔයා මේ විදිහට මේ කෝඩ් ටයිප් කරලා මේ $10 එකතු කරගන්න. ඔයාලා ඉතින් මේක කරන්න ගොඩ වෙලාවක් යන්නේත් නැහැ. ඊටම සරල වැඩක් මේක. මම ඉතින් මේ විදිහට කෝඩ් ටික ටයිප් කරගන්නවා. හරි ඉතින් යාළුවනේ මම ඉතින් දැන් විනාඩි 5කින් විනාඩි 5ක් වගේ මේ ටයිප් කරලා මෙතන $9.3ක් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි ඊටු ටිකක් කම්ප්ලීට් කරගමු. ඔයාලට ඉතින් මම ටයිප් කරන එක පෙන්නුවේ නැහැ. නිකම් වෙලාව ගන්න ඕනේ නැහනේ. ඔයාලා ඉතින් මතක තියාගන්න මේකේ $10ක්ම හරියට හොයන්න එපා. $10ට පොඩ්ඩක් වැඩියෙන් හොයාගන්න. මොකද අපි ඊට එක දානකොට මේකට ෆී එකක් යනවනේ. ඒකත් කැපෙන්න ඕන හින්දා පොඩ්ඩක් වැඩියෙන් හොයාගන්න. හරි ඉතින් මගේ 10 කම්ප්ලීට්. ඉතින් මම තව පොඩ්ඩක් වැඩියෙන් හොයනවා. $11.1යි. $12ක් විතර ඔයා හදාගන්න. අනිවාර්යෙන් යාළුවෝට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න කියලා මතක් කරනවා. ඉතින් මගේ channel එකේ තාම මේ වීඩියෝ එක දානකොට subscribers 9යි. ඉතින් මම මගේ channel එකේ subscribe ටික ඉක්මනින්ම හදලා දෙන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා. හරි ඉතින් යාළුවෝ මගේ ඉතින් balance 12යි. මම තව එකක් type කරගන්නවා. මොකද fee එකට පොඩ්ඩක් වැඩි ගාණක් කරනොත් කොහොමද දෙකට වැඩිය නම් යන්නේ නැහැ යාළුවනේ. පොඩි ගාණක් තමයි යන්නේ. ඔය එකක් කමන්න පොඩ්ඩක් වැඩියෙන් හොයාගමු. 12.60ක් තියෙනවා ඇති. ඊට පස්සේ ඉතින් ඔයාලා කරන්න ඕන මෙතන 12.60ක් තියෙන balance එක මේ threshold කියන එකේ 10ක් තියෙනවා. ඒ කියන්නේ අපිට විත්ඩ්‍රෝ ගන්න ඕන ප්‍රමාණය. ඉතින් කලින් මේ බටන් එක අලු පාට වෙලා තිබ්බ ඔයාලා බලා ගන්න පුළුවන්. ඉතින් 10 වුණාට පස්සේ ඔයාලා මෙතන විත්ඩ්‍රෝ කියන නිල් පාටින් තියෙනවා. ඉතින් මෙතන විත්ඩ්‍රෝ දෙන්න. හරි ඉතින් විත්ඩ්‍රෝ දුන්නාට පස්සේ ඔයාලට මේ විදිහට PayPal, Visa Mastercard, bank transfer, mobile wallet, crypto other methods කියලා තියෙනවා.
ඔයාලා ඉතින් මම නම් රෙකමන්ඩ් කරන්නේ බැංක් ට්‍රාන්ස්ෆර් වලින් ගන්න කියලා. අනිත් ඒවාට ස්මෝල් ෆී එකක් ඒ වුණාට බැංක් ට්‍රාන්ස්ෆර් ගන්නකොට ඔයාලා කෙලින් බැංකුවටම ගන්න පුළුවන්. ඒක ඉතින් මේකේ තියෙන විශේෂයක්. ඉතින් මේකේ ඔයාලගේ විත්ඩ්‍රෝ එක ගන්න දවස් 1ක් දවස් 3ක් අතර යනවා. ඉතින් අද දැම්මන් පස්සේ අද මෙන්නේ නෑ. කියන්න බෑ ඉතින් විනාඩි 5න් 10න් එයිද නැද්ද කියලා. ඉතින් මේක දැම්මට පස්සේ සමහර විට අද එන්න පුළුවන් ආයි හෙට එන්න පුළුවන්. අනිද්දා වෙන්නත් පුළුවන් දවස් 3ක් තියෙනවනේ. ඉතින් දවස් 3 ඉඳලා බලන්න අනිවාර්යෙන් මේක විත්ඩ්‍රෝ එක එනවා. ඉතින් මෙතන බැංක් ට්‍රාන්ස්ෆර් තෝරලා ඔයාලා මෙතන විත්ඩ්‍රෝ ගන්න ගාන ගහන්න. මම දානවා මම ඉතින් 12ක් මම 12ම දානවා. එළම දාලා මෙතන account holder name එක ගන්න ඕන, account number එක ගන්න ඕන, should be I කියලා තියෙනවා. මේ reference number එක නම් ඕනේ නැහැ අපිට. ඉතින් යාළුවනේ අර should be I කියලා එකක් තියෙනවා. මේක ඉතින් මම දන්නේ නැත්නම් මම Google එකේ ගහලා බැලුවා ඉතින් ඒක. ඊට පස්සේ අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔයාලගේ තොන්න මම මේ විදිහට තියලා තියන්නම්. ඔයාලා මේක බලා ගන්න ඔයාලා බැංක් එකට අදාළ වීඩියෝ එකක් උත්තර ඔයාලා බලා ගන්න. මගේ ඉතින් Bank of Ceylon එකට තියෙන මේ කෝඩ් එක. ඉතින් ඒ කෝඩ් එක මම කොපි කරගන්නවා. ඔයාලා ඉතින් මම මේකට link එක දාලා තියන්නම්. ඔයාලා එතන කොපි කරගෙනම ගහගන්න පුළුවන්. මම මේකට link එක description එකේ දාලා තියන්නම්. ආයෙත් bank transfer තෝරනවා. withdraw කරන ප්‍රමාණය ගහනවා. account holder name එක ගහගන්න, account number එක ගහගන්න. අසින් BS එකනේ අපි අර ගේම් බලන් ආපු එක මෙතන paste කරන්න. මේ reference එක නම් ඕනේ. ඊට පස්සේ request withdraw දුන්නාට පස්සේ ඔයාලගේ withdraw එක බැංක් එකට එනවා. හරි ඉතින් යාළුවනේ මම හිතනවා ඉතින් අද ඔයාලට මම මේ ගෙන අපු වීඩියෝ ගොඩක් වටිනවා ඉතින් කියලා. ඉතින් ඔයාලා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් පහළ තියෙන රතු පාට subscribe button එක click කරලා එහා පැත්තේ මතුවෙන bell icon එක තෝල් press කරලා තියාගන්න. ඉතින් ඔයාලට මතක් කරනවා ඔයත් මේ වීඩියෝ එක තව කෙනෙක්ට බලන්න මේක අනිවාර්යෙන් share කරන්න. වීඩියෝ එක ගැන පොඩි අදහසක් පහලින් comment කරගෙන යන්න. එහෙනම් ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් අද මම සමුගන්නවා. මම කවිෂ කවින්ද. ඔයාලා හැමෝටම සුබ දවසක්. Fake news, YouTube hacks, AI tools, all the easy clues. Online money methods learn to run fast. Kavisha Technic channel.